they're beautiful. And every night has its day so magical. And if there's love in this life, there's no obstacle that can't be defeated. For every tyrant to tear for the vulnerable. In every loss, so the bones of a miracle. For every dreamer, a dream we're unstoppable. With something to believe in. Monday left me broken. Tuesday I was through with hoping. Wednesday my empty arms were open. Thursday waiting for love, waiting for love. Thank the stars it's Friday. I'm burning like a fire gone wild on Saturday. Guess I won't be coming to church on Sunday. I'll be waiting for love. ඉස්සෙල්ලා අපි ඉවරුණ තැනින් තමයි මේක පටන් ගන්න. ලූෆි අහසේ ඉඳන් වටනට පස්සේ නාමි ඇවිල්ලා කියනවා බොස් ආවා බේර ගන්න ආවද? එහෙනම් මෙතනින් ඉඳන් ඔයා බලා ගන්න කියලා. ඊට පස්සේ ලූෆි අරුන්ගෙනුත් අහනවා ඔයාලා මේ කන්න තැනක් දන්නවද කියලා. ඊට පස්සේ එතන එකෙක් ලූෆිට ගහනවා. ලූෆිගේ තොප්පියකින් විසිකනවා. එතකොට ලූෆි උට ගහලා කියනවා මගේ තොප්පියෙන් නම් අත තියන්නවත් එපා කියලා. අනිත් උන් දෙනාටත් ඉතින් සේම්ම තමා උන් දෙන්නටත් ගහනවා. එතකොට එතනට නාමය ඇවිල්ලා ඔයා ඇත්තටම ශක්තිමත්, ඔයාට මාත් එක්ක එකතු වෙන්න ඕනේද කියලා අහනවා. එතකොට ලූෆි මට නම් බෑ කියලා යනවා. ඊට පස්සේ පෙන්නන්නේ කැප්ටන් බගී තමා. බගී කියනවා කොහොමද ඒ ගියේ මැප් එක අරන් පැනලා ගියේ. ඔයාලා ඒකිට පැනලා යන්න දුන්නද එහෙම කියා උන්ගේ සෙට් එකට බයිනවා. මූණන් තනිකරම ජෝකර් කෙනෙක් තමයි ඉතින්. ඊට පස්සේ බගී මට දැම්ම මේ මැප් එක ගෙනල්ලා දීපියව කියලා යවනවා උන්ගේ සෙට් එකව. ඒ සීන් එක කට් කරලා පෙන්නන්නේ කන ගමන් ඉන්න ලූෆි තමා. නාමි ලූෆිට කන්න හොයලා දීලා කොහොම හරි. ලූෆි අහනවා මේ ගෙදර ඔයාගේද කියලා. එතකොට නාමි මේක මගේ ගෙදර නෙමෙයි, මේ ගමේ මිනිස්සු මේ ගම දාලා ගිහිල්ලා තියෙන්නේ කැප්ටන් බගී හින්දා. එතකොට ලූෆි එතකොට ආ නරක හොරෙක් විතරද කියලා අහනවා. මම නරක හොරෙක් නෙමෙයි, මම හොරකම් කරන්නේ පයිරට්ලාගෙන් විතරයි කියලා. එතකොට නාමි කියනවා නාමිගේ හීනේ තමා බෙරි මිලියන 100ක් එකතු කරන එක. ෆිල්ම් එක බලපු අය නම් දන්නවා මොකද ඒ කියලා. එතකොට ලූෆි ඔයා ඒ කියන්නේ නැවිගේටර් කෙනෙක් වගේ පේන්නේ. එතකොට නාමි කියනවා ඔවම තමා දක්ෂමත්ම නැවිගේටර් මේ හරියේ ඉන්න. එතකොට ලූෆි එහෙනම් ඔයාටමයි ක්‍රූ එකට ජොයින් වෙන්න පුළුවන් නේ. නාමි කියනවා ක්‍රූ එකක් ඒ කියන්නේ පයිරට් කෙනෙක් නේද? මම පයිරට්ලාට කැමති වෙන. මට ක්‍රූ එකට ජොයින් වෙන්න බෑ කියනවා. බගීගේ සෙට් එක ඊට පස්සේ නාමිව හොයනවා තමා පෙන්නන්නේ. නාමි ලූෆි ගාවට ඇවිල්ලා කියනවා මම ඔයාගේ පයිරට් ක්‍රූ එකට ජොයින් වෙන්නම්. හැබැයි ඔයා මං කියන දේ ඉස්සෙල්ලා කරන්න ඕන කියනවා. අපිට ඒක කට් කරලා පෙන්නන්නේ නාමි ලූෆිවත් එක්කගෙන අර කැප්ටන් බගීගේ මේ හයිඩ් අවුට් එකට ඇවිල්ලා ඉන්නවා. ලූෆිව බැඳගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. නාමි ඇවිල්ලා කියනවා මට ඔයා ක්‍රූ එකට ජොයින් වෙන්න ඕනේ, මම මේ හොරාවත් අල්ලගත්තා. එතකොට බගී hina වෙලා කියනවා ඔව් ඔයාට ඇත්ත වශයෙන්ම ක්‍රූ එකට ජොයින් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ලූෆිය කූඩුවකට දාලා ඉන්නවා තමා. ඊට පස්සේ පෙන්නන්නේ සෝරෝත් ඒ දූපතට ඇවිල්ලා ඉන්නවා තමා. බගී කියනවා මගේ ඩෙවිල් ෆෘට් පවර් එකයි හින්දා මට මේ ග්‍රෑන්ඩ් ලයින් එකට යන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා. එතකොට ලූෆි ග්‍රෑන්ඩ් ලයින් එකට යන එක මගේ හිණයක්, ඒක මමයි ඇචීව් කරන්නේ කියනවා. මේ බගීට තියෙනවා බගී පෝල් කියලා જાතියක්, ඒවා එන ලොකුයි. ඒකෙන් දැන් අපේ ලූෆිට වෙඩි තියන්න යන්නේ. නාමිට කියනවා ඔයාම වෙඩි තියන්න එයාට. නාමිට ගිනි පෙට්ටියකුත් දීලා නාමි එතකොට හිතනවා මම මේක තිබ්බේ නැත්තම් මෙයාලා මාව මරයි. හැබැයි මම තිබ්බොත් මම මෙයාලා වගේම එක්කෙනෙක් වෙයි කියලා කියනවා. නාමි වෙඩි තියන්නේ නැහැ කියලා දැකලා එතන හිටපු වෙන එකෙක් ඇවිල්ලා කොහොම හරි ලූෆිට වෙඩි තියනවා. වෙඩි තියන්නේ යද්දි කොහොම හරි නාමියට ගහනවා. ඊට පස්සේ බගී 4 දෙනෙක් නාමිව මරන්න එනවා. කොහොම හරි නාමි උන්ටත් ගහද්දී උන් ඒ වගේම බේරිලා ආය නාමිවට ගහන්න එනවා. එතකොට එතනට සෝරෝ ඇවිල්ලා අරුන් 4 දෙනාම ඩවුන් දානවා. එතකොට සෝරෝ උඹලා හිතන්නේ කෙල්ලෙකුට ගහන එක වෙන වීරකමක් කියලාද? දැන් බගී හිතන්නේ ආව මරන්න තමයි මේ සෝරෝ ආව කියලා. සෝරෝ කියනවා මට උඹෙන් ඇති වැඩක්ම නෑ, මම මේ යාළුවෙක්ව බේර ගන්න ආවේ කියලා. එතකොට බගී මට උඹව මරණ එක ලොකු දෙයක්, එතකොට මගේ නමත් ආවත් වැඩි වෙයි.
කියලා වලියට තමා සෙට් වෙන්නේ. කොහොම හරි දෙන්නම එකපාරම පයින්නවා. ඊට පස්සේ හෙවණැල්ලෙන් පේන්නේ බගී කැපිලා යනවා තමා. එතකොට උන්ගේ ක්‍රූ එකේ උන් hina වෙනවා. මොකද මේ බගී ඩෙවිල් ෆෘට් එකක් කාලා තියෙන්නේ. ඒක චොප් ෆෘට් එක කඩු වලින් මෙයාට කිසිම හානියක් කරන්න බෑ. ලූෆි කියනවා ඌ හරිම දුර්වලයිනි. ඌගෙන් කැප්ටන් කෙනෙක් කියලා වැඩක්ම නෑ. ඊට පස්සේ බගී නැගිටලා කොහොම හරි සෝරෝට පිහියකින් අයිනවා. ඊට පස්සේ බගීගේ බලය ගැන කියනවා. චොප් ෆෘට් එකෙන් තමයි මට මේ බලය ආවේ. ඒක කෑවට පස්සේ මාව කාටවත් කඩුවකින් කපන්න බෑ. එතකොට ලූෆිට මල පැනලා පිටිපස්සෙන් පහර දෙන එක හෙන මෝඩ වැඩක්. බගීට ලොකු නහය කියලත් කියනවා. ඊට පස්සේ බගී කාටද ලොකු නහයක් යන්නේ කියලා එවනවා යාගේ පිහියක්. ඊට පස්සේ ඒක කොහොම හරි ලූෆි කටින් අරලගෙන ඒක කඩනවා. බගී කියනවා මම අද උඹලා තුන්දෙනාම මරනවා කියලා. එතකොට ලූෆි මම මැරෙන්න බෑ කියනවා. ඔයා මොකද්ද කරන්න යන්නේ කියලා. සෝරෝට නැගිටින්න කියලාත් කියනවා. ඊට පස්සේ සෝරෝ අරුගේ කැටපොලේ අරු ඉන්න පැත්තටම අල්ලලා තියනවා කොහොම හරි උන්ගේ සෙට් එකටම නැති වෙලා යන්න. ලූෆි ඒක දිහා කට අරන් බලාගෙන ඉන්නවා. කොහොම හරි මේ එපිසෝඩ් එක පුපුරනවා විතරයි පෙන්වන්නේ. ඒකෙන් ඉවර වෙලා වෙන්නේ මොනවද කියලාවත් පෙන්වන්නේ නැහැ. එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් ඉවරයි. බයි.